Hai ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද වීඩියෝ එක හරිම ආසාවෙන් කරන වීඩියෝ එකක්. අපි දෙන්න ලංකාවට යන්නයි යන්නේ. ඉතින් දැන් ඔක්කොම රෙඩි. අපිට දැන් යන්න තමයි තියෙන්නේ. අපි ටැක්සි එකක් ගත්තා. ටැක්සි එකේ දැන් මේ එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. ගොඩාක් එක්සයිටඩ්. මොකද අවුරුදු 2කට පස්සේ අපි දැන් මේ ලංකාවට යන්නේ. මාරම ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ හැඟීම කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා. අපි දැන් ඉතින් මේ ටැක්සි එකේ එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් ගොඩක් ළඟයි. එහෙනම් ඉතින් අපි බලමු. එයාපෝට් එක තමයි මේ ඔයාලට පේන්නේ ඈතින්. මේ තියෙන අබුඩාබි වල අලුතෙන් ඕපන් කරපු එයාපෝට් එක මාරම ලස්සනයි. වගේම මාරම ලොකුයි. ඉතින් ඇතුළට ගිහින්ම බලමු. ඇත්තටම එළියෙන් දකිනකොටත් මාරම ආසයි. ඇතුළට ඉක්මනින් දුවගෙන යන්න හිතෙනවා. ඒ තරම් මං ආසාවෙන් ඉන්නේ කොයි වෙලේද ෆ්ලයිට් එකට නැගලා ඉක්මනින් ලංකාවට යන්නේ කියලා. දැන් අපි දෙන්න චෙක් ඉන් වෙලා ඉවරයි. අපේ බෑගේජ් චෙක් කරලා weight එක චෙක් කරලා ඔක්කොම ඉවරයි. අපි දෙන්න දැන් ඩියුටි ෆ්‍රී එක චුට්ටක් ආවා. අපිට ගන්න තියෙනවා ලිකර් බෝතල් අපි දෙන්න තුන ගෙනියන්න කියලා හිතුවා. ඒ නිසා අපි ලිකර් ෂොප් 2-3ක්ම බැලුවා කොහොමද ප්‍රයිස් එහෙම. ඉතින් අපිට තව පැය 2ක් වගේ ගොඩක් ලොකු වෙලාවක් තියෙනවා අපේ වැඩ ටික කරගන්න. අපි දෙන්න ගොඩක් කලින් ආවෙත් අලුත් එයාපෝට් එකක් නිසා අපිට එන්නට ඕන වුණා ටිකක් ඇවිදින්න එයාපෝට් එකේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ලිකර් ටික ගන්න තමයි ඉස්සෙල්ලාම ආවේ. මේ ෂොප් එකේ අපිට හරියනේව තිබ්බේ නැති නිසා අපි දෙන්න තව ලිකර් ෂොප් එකක් හොයාගෙන මේ යන ගමන් ඉන්නේ. ඉතින් ගොඩාක් ලොකු එයාපෝට් එකක්. ඇත්තටම ගොඩාක් ෂොප්ස් තියෙනවා ඇතුලේ. මේ ෂොප් එකෙන් තමයි අපි දෙන්න ගෙනියන්න ඕන ලිකර් ටික ගත්තේ. අපි දෙන්න ඉතින් එක විකාර ටික්ටොක් වීඩියෝස් කර ඉඳලා වෙලක් තියෙන නිසා දැන් මේ කන්න තැනක් හොයාගෙන යන්න තමා හදන්නේ. අපි බුක් කරේ එයා අරබියා අපේ යාලයින් එක. ඉතින් අපි දන්නේ නැහැ මොනවාද අපිට හම්බෙන්නේ කියලා.
අපේ ARBI එකේ මොනවද දෙන කෑම කියලා. ඉතින් අපි ටිකට් බුක් කරද්දි කෑම එක තමයි බුක් කරේ. නමුත් අපි දෙන්න කෝකටත් කියලා මොනවාම හරි චුට්ටක් කාලා යමු කියලා හිතාගෙන ෆුඩ් ෆ්ලෝ එකට ආවා. ගොඩාක් සෙනග ඉන්නවා මෙතන. අපි දෙන්න ඉතින් මොනවා හරි පොඩි දෙයක් කාලා ඉක්මනින් යන්නත් ඕනේ. ඒ හින්දා ලොකු දෙයක් නැතුව පොඩි දෙයක්, පොඩි බඩගින්නක් තිබුණ නිසා පොඩි දෙයක් ඉතින් අපි දෙන්න කෑවා. දැන් නම් ෆ්ලයිට් එකට පැයක් වගේ තියෙන්නේ. පැයකුත් නෑ වගේ. අපි දෙන්න ඉතින් ටක් කාලා මේ එයාපෝට් එක ඇත්තටම ලංකාවේ එයාපෝට් එක වගේ නෙමෙයි. ගොඩාක් ලොකු නිසා අපිට ගොඩාක් දුර ඇවිදගෙන යන්න තිබ්බා. අපි ගේට් එක ඕපන් වෙන්න විනාඩි 20කට 30කට වගේ කලින් තමයි ටටක් ගාලා ගියේ. මොකද මේ එයාපෝට් එක ගොඩාක් ලොකුයි. අපි ගොඩාක් පයින් ඇවිදගෙන ගියා. ඉතින් දැන් නම් ගොඩාක් ආසාවෙන් ඉන්නේ. ගොඩාක් එක්සයිටඩ්. දැන් ටික ලංකාවට යන්න වෙලාව එනවා. අපි දැන් ඔක්කොම වැඩ ඉවරයි. දැන් ඉතින් ෆ්ලයිට් එකට යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් බලමු. අපි වීඩියෝ එකත් එක්ක අවසානයේ වෙනකන් ඉන්න. අපි ලංකාවේදී එහෙනම් හම්බෙමු. I'm swimming in everything you said. I'm thinking about jumping in it instead. I got you skinny dipping deep inside my head. ඔන්න ඉතින් ෆ්ලයිට් එකට නම් ආවා. නමුත් පැයක් විතර ඩිලේ වුණා. පැයක් කිව්වට පැය එකමාරක් විතර වාට පේනවනේ මගේ මූණෙන් බොහොම අමාරුවෙන් ඒක ඇතුළට වෙලා ඉන්නේ. දැන් යයිද කිය ඒ වුණාට පැය එකමාරක් විතර අපි පරක්කු වුණා. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hands collide. ඔන්න ඉතින් ෆයිනලි දැන් නම් යන්නේ පැය එකමාරකට පස්සේ. ඉතින් පැය එකමාරක් පරක්කුන නිසා අපි ලංකාවට යන්න තව තියෙන්නේ. හරිනම් ලංකාවේ වෙලාවෙන් 4ට. නමුත් පැය එකමාරක් පරක්කුන නිසා සමහරකට 5:05 වගේ වෙයි ලංකාවට යනකොට. ඔන්න එහෙනම් අපි ෆ්ලයි කරන්න යන්නේ. We're chasing stars, we're breaking rules. Our hearts are loud, we're no fools. Every moment we're in control. This is our time, this is our goal. Living now, living loud. Don't let the moment slip away somehow. We're here, we're free, we're strong. Living now and move along. The night is young, the beat is sweet. Let's dance beneath the city lights. No regret. ඉතින් බලන්නකෝ ඔයාලා මේ වීඩියෝ එකේදී උඩට අබුදාබි එයාපෝට් එක සහ එයාට පේන ලස්සන ඔයාලට මේ වීඩියෝ එක බලන් ඉද්දී ඒ ලස්සන බලා ගන්න පුළුවන් වෙයි. ලයිට්ස් එක මාරම ලස්සනක් තියෙන්නේ උඩ ඉඳන් දකිනකොට. ඉතින් මං හිතනවා ඔයාලටත් එහෙමයි කියලා. ඔයාලට පේනවා ඇති. එහෙනම් බලන් ඉන්නකෝ වීඩියෝ එක.
ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුණ සෑන්විච් එක. හොඳ වෙලාවට අපි දෙන්න එයාපෝට් එකෙන් කාලා ආවේ. මොකද කිසිම රසක් නැහැ. අපි දෙන්න ඒක කෑවේ නෑ. මොකද ඒක කන්න බෑ. ඒක කූල්ම කූල්. ඒ හින්දා අපි කෑවේ නෑ. අපි දෙන්නට බඩගින්නක් තිබ්බෙත් නෑ. අනික ලංකාවට ගොඩක් ළඟයි දැන්. ළඟයි කියන්නේ දැන් ලංකාවේ අපි ඉන්නේ. මොකද යාලේ announcement එකකුත් අපිට දුන්නා. මේ චූටි ලයිටුත් පේන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ලංකාවේ තමයි දැන් ඉන්නේ. ඉතින් දැන් නම් ගොඩක් ආසාවෙන් ඉන්නේ ගෙදරට යනකම්. දැන් වෙලාවත් පාන්දර 5ත් පහු වෙලා. දැන් ඉක්මනින්ම ගෙදර යන්න ඕනේ මට. දැන් ඉක්මනින් ලෑන්ඩ් කරනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. I see the fire in your eyes. Don't let it fade, it's time to rise. The world is ours, no need to hide. Let's take the leap and feel alive. We're chasing stars. ෆයිනලි අපි දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. ඉතින් ඉක්මනින් බෑගේජ් ටිකත් ක්ලියර් කරගෙන එයාපෝට් එකෙන් එළියට යන්න ඕනේ. මොකද අපිව ගන්න කවුරුත් එන්නේ නැහැ. පික්මී එකක් තමයි අපි දැම්මේ. ඉතින් ඒක දැන් ඇවිල්ලා ඇති. ඒ හින්දා පික්මී යන්න ඕනේ. දැන් ඉතින් මේ පික්මී එකේ අපි ගෙදර යන ගමන් ඉන්නේ. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මම හිතනවා අද වීඩියෝ එකට ඔයාලා ගොඩක් ආස වෙයි කියලා. එහෙනම් ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු. සිහිනයක් වගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල් අහසේ පාවේ කඩදාසියක් සේ